බොන්සයි කරන මගේ යාළුවෝ හැමෝම අදත් මගේ බොන්සයි හෝම් සිංහල YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කුඹුක් පැලයක් බොන්සයි කරගන්න ආකාරය පිළිබඳව. ඒ වගේම තව මතක් කරන්න තියෙනවා මගේ channel එකේ subscribe 1k ගහන්න තව සුළු පිරිසක් තමයි තියෙන්නේ. ඒකින් හින්දා පුළුවන් විදිහට support එකක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරලා තියාගන්න. මොකද මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අපි බලමු මේක කොහොමද බොන්සයි කරගන්න සුදුසු විදිහකට හදාගන්නේ. ඔයාලට පේනවා මේක මම ගෙනාවේ වැවකින් ගලවගෙන. ඒ කියන්නේ වැවක් ළඟ තියෙනවා මේ ඒ කියන්නේ වැවක් ළඟ කුඹුක් ගහක් වගේ තියෙනවා නම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. එතන කුඹුක් ගහේ ඇට වැටිච්ච ඒ වගේ පැල වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් එහෙම පැලයක් ගලවගෙන ඇවිල්ලා ඒක මෙහෙම පැලයක් ගලවගෙන ඇවිල්ලා පස්වල හිටවන්න නැතුව කෙලින්ම වතුර භාජනයකට දාලා සති 3-4ක් තියන්න. නැත්තම් පස්වල හිටපු ගමන් ශාකයට වතුර නැති වෙලා මිය යන්න ඉඩ තියෙනවා. ඒක අපි නවත්ත ගන්න පුළුවන් අපිට මේ ජල බඳුනකට දාලා තිබ්බහම හරි. කොහොමත් කුඹුක් කියන්නේ ජලයේම හැදෙන දෙයක් හින්දා ජලය බඳුනක දාලා තිබ්බහම මේ යන්න ඉඩ කඩ අඩු වෙනවා. එහෙම ගෙනාපු පැලයක් තමයි මේක. ඔයාලට පේනවා මම මේකේ කැපුම් කිහිපයක් යොදලා තියෙනවා. මෙතන කැපුමක් තියෙනවා. මෙතන කැපුම යොදාගත්තේ මට පල්ලෙහෙන් අතු දෙක තුනක් ගන්න. පල්ලෙහෙන් අතු දෙක තුනක් ආවේ නැහැ. මෙතන කැපුමේදී එක අත්තක් උඩට ආවා. ඒ අත්ත තමයි මම මෙහාට අරින් තියෙන්නේ. ඊට පස්සේ මේක ගොඩක් උසට වර්ධනය වුණ ගමන් මම මෙන්න මෙතනින් කැපුමක් යොදාගත්තා. මෙතනින් කැපුමක් යොදාගත්තාට පස්සේ මේ අත්ත ආවා, මේක ආවා, මේක ආවා, ආය මේක ආවා. හරිද? අපිට පුළුවන් මේ අත්ත ඉහළට මුදුන් අත්ත විදිහට අරන් යන්න. දැන් ඔයාලට අවශ්‍ය වෙන තැනින් අත්තක් නැත්නම් ඒ අවශ්‍ය කරන තැනින් අත්තක් නැත්නම් ඔයාලට පුළුවන් එතනින් පොඩි කට් එකක් යොදලා කැපුමක් දාලා අත්ත ඉවත් කරන්න. ඒ ඉවත් කරපුවාම එතනින් දළු පොකුරක් එළියට එනවා. එතකොට ඔයාලට පුළුවන් කැමති අත්තක් පහළ අත්තක් විදිහට හදා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කිව්වොත් එහෙම මෙතනින් කැපුමක් යොදලා මේ අත්ත ගත්තා. මේක අපි ප්‍රධාන අත්තෙන් අර දෙපැත්තට විහිදෙන පොකුරු අතු විදිහට තමයි මේ අතු ගන්නෙ. මේක අපි ඊට පස්සේ ඔයාලට පේනවා තමයි මේ මෙතනත් කට්ටයක් යොදලා තියෙනවා. මෙතන කට්ටයක් යොදාගත්තේ නැත්තම් මේ ශාකයේ මේ අත්ත දිගට වර්ධනය වෙනවා. ඒක වර්ධනය වෙන එක නවත්ත ගන්න මෙතනින් කට්ටයක් යොදාගත්තා. මෙතනින් කට්ටයක් යොදුවට පස්සේ මේ අත්ත ආවා, මේ අත්ත ආවා. තේනවනේ. අපි දැන් මේක සාමාන්‍යයෙන් බොන්සයි ගහක් විදිහට හදාගමු. ඔයාලට බොන්සයි හැඩ ගැන පොඩි අවබෝධයක් ගන්න ඕන නම් මගේ WhatsApp channel එකේ තියෙනවා. channel එකට join වෙන්න පුළුවන්. පහළ description එකේ මම link එක දාලා තියන්නම්. ඔයාලා channel එකට join වෙලා ශාකවල හැඩ ටිකක් බලා ගන්න. බලාගෙන ගහ හදාගන්න එක ඔයාලට ගොඩක් ලේසියි. එතකොට ඒ ගහට අවශ්‍ය වෙන අතු විදිහට තමයි අපිට එතකොට මේ ගහ හදාගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේකට වයර් කරගමු. මේක වයර් කරලා අතු ස්ටෙප් ටික හදාගමු. ඔයාලට වයර් කඩෙන් ගන්න පුළුවන්. බයින්ඩින් කම්බි කියලා ඉල්ලපුවාම මොනවද හાર્ඩ්වෙයාර් වලින් හાર્ඩ්වෙයාර් කඩේකින් බයින්ඩින් කම්බි දෙන්න කියලා කිව්වහම ඔයාලගෙන් අහනවා සයිස් එක.
ඔයාලට සාමාන්‍යයෙන් බොන්සයි කරන්න සාපේක්ෂව මේ වගේ ඝනකම තිබ්බ නම් ඇති. ඒ කියන්නේ ටිකක් අර හයියමත් නෙමෙයි. පොඩි ඝනකමක් තිබ්බ නැති. ඔයාලට මේ එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. වයර් මාත් මෙතන මේ වයර් තියෙන්නේ රුපියල් 50ක විතරයි වයර් එක අරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් ලේසිම ඔයාලට පුළුවන් කඩේකින් ගන්න. දැන් මේක වයර් කරගමු. වයර් කරගද්දී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ මේ වයර් කරන සිස්ටම් එකක් තියෙනවා. වයර් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න ඕනේ. මේකට කතුරක් භාවිතා කරනවා නැත්නම් ඔයාලට පුළුවන් ගෙදර තියෙන අඬුව භාවිතා කරන්න. මේ තියෙන්නේ මම දැන් මේක වයර් කරන්න ගත්ත කම්බිය. මම මෙතන මේ අත්තකුත් පල්ලෙහාට නමලා හදලා තියෙන්නේ මේ ටිකක් පල්ලෙහාට මෙවුවා වෙන්නේ. ඒක පල්ලෙහාට වෙලා නැහැ ටිකක්. අපි ඒක පස්සේ හදාගන්නවා. ඔයාලට පුළුවන් මේ කම්බිය අපි අතු දෙක තුනක් කපා පොළ ටික තුනක් මේකේ කොළ කැපුවත් අවුලක් නැහැ. ඔයාලට ගහේ ෂේප් එක පේන්නේ නැත්නම් කොළ කපන්න. නැත්නම් අවුලක් නැහැ ගහේ කොළ තිබ්බට. මම මේ ඔයාලට පේන්නන්න ඕනේ හින්දා ගහේ කොළ ටික කපන්නේ. නැත්නම් මට ෂේප් එක පේනවා. ඒත් හරියන්නේ නැහැ. ඔයාලට දැනගන්න බෑ. තව නීතියක් තියෙනවා කියලා දෙන්න ඔයාලට. මේ නීතිය තමයි සාමාන්‍ය බොන්සායි ශාකයක් හදද්දී බොන්සායි ශාකේ ඔයාලට පේනවා මේ මෙතන අත්තෙන් මේ පැත්තට අත්තක් ගිහින් තියෙනවා මේ. ඔයාලට පේනවද දන්නේ නැහැ ඒක. මේ තියෙන ඔයාලට පේන ආකාරය මේ අත්ත පේනවා. මෙහෙම අතු දෙකක් එක ළඟට පිහිටවන්නේ නැහැ. එතකොට බොන්සායි ශාකය අපිට ඕන හැඩයට හදාගන්න බෑ. එතකොට ශාකය පිටින් බලද්දි පොඩ්ඩක් අවලස්සන ගතියක් තියෙනවා. ඒකින් අපි මෙතනින් එන අත්ත අයින් කරගන්න ඕනේ. හරිද? අතු එන්නේ රටාවකට. මෙහෙම ආවා මේ අත්ත මෙතනින් ආවනම් අනික පිටිපැස්සේ ඉස්සරහින් පැත්තේ ආයි මෙහෙම. හරිද? මේක අපේ මුදුන් අත්ත. අපිට දැන් මෙතනනුත් අත්තක් ඕනේ හින්දා අපි මේ අත්ත ඉතුරු කරගත්තා. මේක අපි මුදුන් අත්ත විදිහට හදාගමු. මේකේ තියෙන අපිට වයර් කරගමු අපි දැන්. ඔයාලට පේනවා මේක වයර් කරද්දී මේක ටිකක් දිග කම්බියක් යොදාගත්තේ මම අතු දෙකකට වයර් කරගන්න. මේ යටින් කැමිති තැනකින් දාලා මේ අත්ත වයර් එකක් දාගමු. ඊට අපි මේ අත්ත තමයි වයර් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අත්ත ඔයාලා ටිකක් අවබෝධයෙන් කියන්නේ මේ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කම්බියේ ඝනකම් වැඩි වෙච්ච ගමන් ශාකයේ අත්ත කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා සාමාන්‍ය කම්බියක් ගන්න. දැන් ඔයාලට පේනවා මේ අත්තෙන් අපිට පුළුවන් මේ වෑර් එකකින් අපිට පුළුවන් මේ උඩ අත්ත වයර් කරගන්න. අපි ඒකත් වයර් කරගමු. මේ අත්තට නම් ටිකක් වයර් එක ඝනකම් වැඩි. පොඩ්ඩක් අර ඝනකම අඩු වයර් එකක් තමයි යොදා ගන්න ඕනේ. මොකද නැත්තම් ශාකයේ අත්ත පළදු වුණාම ඩැමේජ් වුණාම මේ ශාකයේ ඒ අත්ත පොඩ්ඩක් අර මීයන්න වැඩි ගතියක් තියෙනවා. මම මේ අතු ඔයාලා දැකලා තියෙනවා මම කරපු වීඩියෝ හැම එකම ශාකයේ හැම අත්තකම කොළ කැපුවට එකක් දෙකක් ඉතුරු කරනවා. ඒ ඉතුරු කරන්නේ අපිට දැන් ශාකයට අවශ්‍ය වෙනවා සසුනේ කරන්න අවශ්‍ය වෙනවනේ. සසුනේ කරන්නේ ශාක පත්‍ර වලින්. එතකොට මේ ශාක පත්‍ර නැති වුණා කියන්නේ ශාකයේ සසුනයක් සිදු වෙන්නේ නැහැ. ශාකයේ සසුනයක් සිදු වෙන්නේ නැහැ කියන්නේ ශාකයේ මීයන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි.
හරිද? අපි එහෙනම් ඒ අතු දෙකක් වයර් කරගත්තා. අපි මේක බැඳගමු. මේක ටිකක් අර පල්ලෙහාට කරලා බැඳගත්තාම අත ෂේප් වෙනවා. ඒකටත් ඔයාලට තමන් ළඟ තියෙනවා නම් පොඩි කම්බි జాතියක් භාවිත කරලා අර බකට් කම්බි කියන්නේ. අන්න ඒවා පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාලට මේ අතු පල්ලෙහාට නමා ගන්න වගේ. වයර් කරන්න බකට් කම්බිය ගන්න බෑ. ගොඩක් හීනි නම් විතරක් බකට් කම්බිය ගන්න ඕනේ. කඩින් ගිහිල්ලා ඉල්ලපුවම බකට් කම්බි දෙන්න කියලා බකට් කම්බිය දෙනවා. ඒකෙන් ඔයාලට මේ අත වයර් කරගන්න බෑ. මොකද ඒ තරම් හීනි. ඔයාලට මම ගණකම පෙන්නන්නම්. වයර් දෙකේ බකට් ඔයාලට පේනවා මේක ඉතාමත් හීනි බකට් කම්බිය. මේකට කියන්නේ බකට් කම්බිය කියලා. ඔයාලට පේනවනේ. එතකොට මම වයර් කරන්න ගන්නේ මේ කම්බිය. ඔයාලට පෙන්නන්නම් මේ දෙක සංසන්දනය කරලා. මේ තියෙන්නේ මම මේ ගත්ත වයර් දෙක. ඔයාලට පේනවා කොච්චර හීනීද මේ බකට් කම්බිය. බකට් කම්බියෙන් අපිට පුළුවන් අත පල්ලෙහාට ඇදලා නමා ගන්න පුළුවන් බකට් කම්බියේ. මම බකට් කම්බි නම් දැන් ගෙනාවේ නෑ. පස්සේ දවසක මම ඔයාලට බකට් කම්බිය පෙන්නන්නම්. එතකන් අපි අපේ වයරින් ඒ කියන්නේ මේ ගහ වයරින් කරන එකෙන්ම කපා ගන්න. බකට් කම්බිය ගත්තා නම් හොඳයි කියලා හිතනවා. මොකද ටිකක් මහත කඩු වුණාම ඉක්මනට මේ කම්බියේ ඇදලා බැඳ ගන්න පුළුවන්. අපි බලමු මේ මෙතන බකට් කම්බියක් තියෙනවා. මෙන්න අපි බකට් කම්බිය අරන් ඉන්නම්. ඔයාලට පේනවා මම මේ බකට් කම්බිය අරන් ආවා. බකට් කම්බියෙන් ලේසි අපිට අතු පල්ලෙහාට කරලා නවා ගන්න. අපිට ඕන ගන්න බකට් කම්බිය කපාගෙන මේ අත්තේ මේ අගට දාලා නමන්න බෑ. මොකද ගහ ප්‍රධාන අත්තට ළඟින් නම් නමා ගන්න අමාරුයි. ඒකින්ද ඔයාලට පුළුවන් මේ අත්තේ ටිකක් අගට වෙන්න දාලා නමා ගන්න. අපි එතෙන්ට ගැටයක් දාගන්න. නැත්තම් ගහෙන් බකට් කම්බිය දෙහිලා යන්න පුළුවන්. ඊට පස්සේ මේ පල්ලෙහා අත්තට නැත්තම් වල පුළුවන් ප්‍රධාන ශාක කඳේම ගැට ගහගන්න. අපි ප්‍රධාන ශාක කඳේම ගැට ගහගමු. අත් අපිට ඕන ප්‍රමාණයට නමාගෙන ගැට ගහගන්න තියෙනවා. ඔන්න අපි ඒ අත්ත නමාගෙන ගැට ගහගත්තා. හරිද? ඔයාලට පේනවා මේකත් පොඩි ශාකයක්. මේකත් බොන්සයි කරන්න තමයි තියලා තියෙන්නේ. හරි. අපි දැන් මේ අත්ත හරි මේක අපි ප්‍රධාන අත්ත පොඩ්ඩක් උඩට හදා ගන්න ඕනේ. ප්‍රධාන අත්ත විදියට. ඔයාලට පේනවා මේ අත්ත ටිකක් අර ඝනකම අඩු හින්දා වයර් කරන්න යන්නේ නැහැ. මේකත් සාපේක්ෂව ටිකක් වර්ධනය වෙනකම් ඕන තිබ්බාවයි. මේකට අපි වයර් එකක් දාලා කෙලින් කරගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මෙතනින් කට්ටයක් දාන්නත් පුළුවන්. අපි කට්ටයක් දාගත්තොත් ශාකයට වර්ධනයක් වේද කියන්නත් බෑ. අපි කමන්නේ කට්ටයක් දාගමු ඉතින්. කට්ටයක් දාලා අපි ප්‍රධාන අත්ත අයින් කරලා මේක යවන අපි ප්‍රධාන අත්තක් විදියට මේක. ඔයාලට පේනවා මේ අත්ත ප්‍රධාන අත්ත විදියට උඩට යනවා. එතකොට දැන් මෙතනින් කට්ටයක් දැම්මට පස්සේ මේ හැම කුරුකකින්ම දළු වෙන්න පුළුවන්. දළු වෙනවා. හරිද? අපි පොඩ්ඩක් ඒ අත් අර පැත්තට බර කරගන්න ඕනේ. කියන්නේ නමා ගන්න ඕනේ. අපිට පුළුවන් පොඩි කම්බියක් දාගන්න. ටිකක් පල්ලෙහින් පටන් ගන්න ඕනේ. කම්බිය ගන්න නැත්නම් උඩට යනකොට උසා ගන්න බැරි වෙනවා අපිට.
ඔය තියෙන අපි දැන් වයරින් කරගත්ත ශාකය මේක අපිට ප්‍රධානත්වකින්ද මේක අපි නෑ මේක අපි 90ක් විදිහට ගමු. මෙතනින් තව දැල්ලක් આવොත් ඒක අපි ප්‍රධානත්ව විදිහට උඩට අරගෙන යමු. එතකම ඔහොම තිබ්බාවයි. මේකෙත් අපි කොළ ටික ඉවත් කරලා ඒකට අපි යොදා ගමු මේ බකට් කම්බිය. බකට් කම්බිය යොදා ගන්නත් හේතුව තමයි මේ ශාකයේ කඳ ලපටි කඳක් තියෙනවා නම් බකට් කම්බිය යොදා ගන්න. නැත්තම් බයින්ඩින් කම්බි කියලා කඩෙන් ඉල්ලුවම දෙනවා. අපි ඒකට පොඩි බකට් කම්බියක් එකතු කරගන්නවා. මම මේකට බකට් කම්බිය දෙපොට දාගන්නවා. මොකද ටිකක් අර කඳ මෝරපු ගතිය ටිකක් අඩු වුණාට බකට් කම්බියට අත්ත නමා ගන්න අමාරුයි අපිට. අපි ඒක ඉස්සර 70ක් විතර ලබා ගමු. ඉතින් අපි වයරින් කරගත්ත එක. මේකෙත් අපි මේකත් ඔහොම තිබ්බා. ඔයාලට පේනවා දැන් මෙතනින් අර පැත්තට රත්තක් නැහැ. ආයේ මෙතනින් ගිහින් මේ පැත්තට නැහැ. මෙතනින් ගිහින් මේට නැහැ. මේකෙන් අහට නැහැ. මේකෙන් අහට නැහැ. ඔන්න ඔය තමයි අපි අතු වයර් කරගන්න ස්ටෙප් ටික. හරි. එහෙනම් අපි අලුත් වීඩියෝකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරලා තියාගන්න. ඒ වගේම